Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම වෙනද වගේම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. හරි ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් share කරගන්නේ මම 2025 දෙසැම්බර් 31 දවසයි 2026 ජනවාරි 1 වෙනිදායි මම කොහොමද ගත කරේ කියලා. මම ඔය මේ දවසේ නම් 2025 දෙසැම්බර් 31 හරි ඉතින් මම උදෙන්ම නැගිටලා දත් එහෙම මැදලා චුට්ටක් ඇඳට වෙලා හිටියා. මම මෙතනදී මොනවද කියන්නේ කියලාවත් මට මතක නෑ. මේකේ රෙකෝඩ් වෙලත් නෑ වීඩියෝ එකේ. මට මතකත් නෑ මම මොනවද ඒ වෙලාවේ කිව්වේ කියලා. කොහොම හරි මම ඔහොම ඉන්න ගමන් මට හිතුණා මේ ඇඳේ බෙඩ් ෂීට් එකත් මාරු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම බෙඩ් ෂීට් එකත් මාරු කරන්න තමයි ලෑස්ති වුණේ. ඊට කලින් අම්මා කෑ ගහව කන්න කියලා ඊට පස්සේ කොහොම හරි බතුත් බෙදාගෙන ඇවිල්ලා කාලා ඉවර වෙලා තමයි මම්මගේ බෙඩ් එකේ මේ ෂීට් මාරු කරන්න ලෑස්ති වුණේ. ඊට පස්සේ හරි ඉතින් ওই චූටි ඌරු පැටියට මං හරි ආසයි යන්නේ. හරි ඉතින් ඊට පස්සේ කොහොම හරි බෙඩ් ෂීට් මාරු කරන ගමන් තමයි දැන් ඔය ඉන්නේ. මේ අවුරුද්දේ ඉතින් මුළු ලංකාවටම දිට්ඨාසලි කුණාටුව හේතුවෙන් ගොඩක් හැමෝටම වගේ ආපදා සිද්ධ වුණා. ඉතින් අපිටත් ඒකෙන් බලපෑමක් ඇති වුණා. ඒ හින්දා ඉතින් 2026 ජනවාරි 1 වෙනිදා හැම ලොකුවට අපි සමරන්නේ. ඒ කියන්නේ ඔය රතිඤ්ඤ දාලා අර මේවා කරලා වෙන අවුරුදු වල ඉතින් ඒ කියන්නේ මේ පැත්තේ නාය ගිය හින්දා මිනිස්සුවත් නෑ. ගෙවල් වල මිනිස්සු වෙන පැති වලට ගිහිල්ලා කුලියට ගිහිල්ලා අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි නම් දැන් ගෙදර ඉන්නේ. කොහොමද ඉතින් ඒ කියන්නේ පළවෙනිදාට එන්න නෑදෑයවත් නෑනේ. ඒ කියන්නේ ආච්චි සීයයි ඒගොල්ලනුත් අපි කොළඹ යවුවා නැන්දිලාගේ ගෙදර. ඒ හින්දා ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලනුත් නැති හින්දා අපි අවුරුද්ද ලොකුවට එහෙම සමරන්නේ නෑ කියලා හිතුවා. කොහොමද ඉතින් එහෙම සමරන්නත් බෑනේ. ඉතින් මේ අපේ නෑදෑ හිත මිතුරන් නැතුව ඉතින් අපේ ළඟ ඒ හින්දා අපි පොඩිවට 2026 අවුරුද්ද පටන් ගන්න තමයි ඔය ඉතින් ලැහැත්ති වුණේ. අපි ඉතින් කොහොම හරි දෙසැම්බර් මාසේ අපි නත්තල් වලට දවස් 2කට විතර කලින් තමයි අපිත් ගෙදරට ආවේ. අපිත් හිටියේ ඒ කියන්නේ අපේ මෙහි ගෙදර ඉන්න බෑ රෙඩ් ඇලර්ට් දාලා අයින් කරලානේ තිබ්බේ. අපිව ඊට පස්සේ අපි කඩේ තමයි හිටියේ අපේ උඩ කඩේක. ඉන්නවත් ඉඩ නැහැ අපි මේ ගෙවල් ටිකක කට්ටිය හිටියේ ඉතින් කඩේට වෙලා තමයි. ඊට පස්සේ කොහොම හරි දැන් වැස්සත් අඩු හින්දා අපි ගෙවල් වලට යනවා කියලා හිතලා ගෙවල් වලට ආවා. ඊට පස්සේ තමයි ඔය ඉතින් චුට්ට අස් කරගන්නේ අර මේ වතුර ගහලා මඩ ඒ දේවලුත් අස් කරගෙන කොහොම හරි ඉතින් 2026ට යන්න තමයි ලෑස්ති. හරි ඉතින් මම ඕක අස් කරන ගමන් යෝගට් එකක් කන්න හිතලා යෝගට් එකකුත් කන ගමන් තමයි මම ඔය වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඒක අර වතුර වගේ තිබ්බා. ඉතින් ඒ ටික තමයි මම ඔය අයින් කරලා ආවේ. හරි ඉතින් කාමරේත් අස් කරලා ඉවරට අපි හිතුවා කොකිස් හදනවා කියලා. ඊට පස්සේ අම්මා ඔය පිටි කොටනවා. මම චුට්ටක් කෙටුපා. ඉතින් මම වීඩියෝ කරගන්න බෑනේ ඉතින් මටම. හරි ඉතින් ඔන්න ඊට පස්සේ පිටි කොටලා පිටි හලනවා අම්මා. මාත් එක්ක මොනවා හරි කිය තමයි ඔය පිටි හැලුවේ. මට මතක නෑ ඒ වෙලෙත් අපි දෙන්න මොනවද කතා කරේ කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔය කැත්තටම කැත විදිහට තිබ්බ කෑම කාමරේ මම අස් කරා.
කොහොම හරි ඉතින් ඔය චුට්ට පුළුවන් විදියට ඔන්න ඔය විදියට අස් කරගත්තා. ඒ කියන්නේ අස් කරන්න ගොඩක් තියෙනවා. අර අපි ගොඩක් දවස් හිටියේ නෑනේ ගෙදර. ඒ හින්දා හෙන්නටම කැත වෙලා තියෙන්නේ ගෙදර. හරි ඉතින් ඒ අතරතුර විසල් ආදරේ ගියා. මම ඒකත් බැලුවා. ඊට පස්සේ අම්මා කොකිස් වලට අර මිශ්‍රණය හදලා තිබ්බා. ඔන්න ඔය විදියට තමයි ඒක තියෙන්නේ. අපි ඉතින් අර 2026 එන හින්දා පුළුවන් විදියට තමයි අස් කරගත්තේ. අර ගොඩ අස් කරන්න තියෙනවා ඉතින්. හරි ඉතින් ඊට පස්සේ දවල්ට මම ඕවා තමයි කෑවේ. දවල්ට කාලා හවස් වෙලා තමා අපි කොකිස් බදින්න පටන් ගත්තේ කොහොම හරි. ඊට පස්සේ කියන්න බැරි වුණානේ ඉතින් කොකිස් බද ඉද්දි මාව පිච්චුණා. කොහොම හරි අර එහා පැත්තේ ගෙදර ඒත් අපේ නෑදෑයෝ එයත් ඇවිත් හිටියේ. ඊට පස්සේ කොහොම හරි දැන් මාව පිච්චිලා කියන්නේ මේ තෙල් විසික්කුණා ඇඟට. හරිද? ඊට පස්සේ කොහොම හරි ඉක්මනට මම වතුරට අල්ලගත්තා. ඊට පස්සේ අර මේ සිංගිදි නැන්දි හරිද? අන්න එයා මේ ගිහිල්ලා ඉක්මනට කොහොම හරි ගගෙන මගේ ඇඟේම කොහොම හරි ගෑවා. يعني කොකුල් දෙකේ යත් දෙකේ. ඔය තියෙන්නේ. බලන්නකො ඉතින් මට වෙච්ච දේ. හරි ඉතින් මම අද දවසේ ඒ කියන්නේ 2025 දෙසැම්බර් 31 දවසේ තමා මගේ ජර්නල් එකේ අර ෆියුචර් එකක් ලියන්න හිතාගෙන හිටියේ. ඒ වුණාටත් මට අද ඒක ලියා ගන්නත් විදිහක් නෑ. මගේ අද පිච්චිලා තියෙන්නේ මේ. මෙහෙම අකුරු ලියන්න හරි අමාරුයි දනවා. අත විතරක් නෙමේ කකුල් ඊටම පිච්චිලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. ඒ හින්දා මට අද දවසේදී ඒක කරගන්න වෙන්නේ නෑ. මම ඒරට එකත් ලියන්න හිතන්නේ ජනවාරි 1 වෙනිදා තමයි මට ඒකත් කරගන්න වෙන්නේ. මොකද මම හිතනවා හෙට උදේ වෙනකොට මේ දැවිල්ල හරියයි කියලා. මම කොහොම හරි ජනවාරි 1 වෙනිදා එලෙට එක ලියනවා. ඉතින් හරි ඉතින් දැන් වෙලාව 9යි ගානක් මං හිතන්නේ. මට හරියට මතක නෑ. ඔව් 9යි ගානක්. ඉතින් තව පැය 3කින් හරියටම අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒ කියන්නේ 2026 අවුරුද්ද. හරි ඉතින් මම දැන් නිදා ගන්නවා. 2026 අවුරුද්දේදී හම්බ වෙමු. එහෙනම් හැමෝටම good night bye. හරි ඔන්න ඉතින් 2026 අවුරුද්දත් ආවා. මම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඊටත් වඩා වැඩියෙන් ඉෂ්ට වෙන්න කියලාත් මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරි ඉතින් උදේ නැගිටලා ඉවර වෙලා අම්මා මට කතා කරා කිරි උතුරන්න. ඊට පස්සේ මම ඉම්මන්ට ගියා ඉතින්. ඊට පස්සේ අම්මයි මමයි මල්ලි අපි කට්ටියම එකතු වෙලා කිරිත් ඉතිරුවා. කිරි උතුරවලා ඊට පස්සේ මම කොහොම හරි කිරිපත් හදන්න කලින් මම කිරි එක බිව්වද කොහෙද? ඔව් කිරිපත් හදන්න කලින් ඉතින් කිරි එක බොනවා. ඊට පස්සේ කොහොම හරි ඉතින් ඊට පස්සේ වොෂ් දාලා අලුත් ඇඳුමක් එහෙම ඇඳලා මම පහන තියලා බුදුන් වැන්දා. අනිවාර්යෙන් ඉතින් අපි ආගමික කටයුතු වල නිරත වෙන්න එපා අවුරුද්ද ලබනකොට. ඉතින් ඊට පස්සේ මම පහනත් පත්තු කරලා පන්සිල් කියලා ඒවා මේවා කරා. ඊට පස්සේ කොහොම හරි අම්මා මේ හැදුවේ කොට්ට කිරිබත්. හරිද? මම හරිම ආසයි කොට්ට කිරිබත් කන්න. මම අම්මට කලින් ඉඳන්ම කියලා තිබ්බේ මේ අපි කිරිබත් හදමු එහෙම කියලා. ඊට පස්සේ මම හිතුවේ නෑ අම්මා කොට්ට කිරිබත් හදයි කියලා. කොහොම හරි කොට්ට කිරිබත් තමයි හැදුවේ. ඉතින් කොට්ට කිරිබත් හදන්න අර මේ මොකද කොළපතක් එපැයි. කොළපතක් ඒ දවසේ හැටියට හොයාගන්නත් බැර. අපි ගෙදර ඉඳන් වැස්ස අනික වැස්සේදී ඒව හොයාගන්න බෑනේ. ඊට පස්සේ අම්මා ඔය ලන්ච් ෂීට් එකෙන් තමයි මේ බොහොම අමාරුවෙන් ඔය කිරිබත් එක හදන්නේ. අන්න ඔය විදියට තමයි තියෙන්නේ.
හරි ඉතින් අපි ඒ කියන්නේ මේ ලොකුවට සමරන්නේ නැති හින්දා එහෙම අර ගෙවල් වලින් ගෙවල් වලට කවුරුත් යන්නෙත් නැහැ, යන්නත් කට්ටිය නැහැනේ. ඒ හින්දා ඉතින් අපි කෑම මේසයක් ලෑස්ති කරේ නෑ. අපි ඉතින් කිරිබත් හදලා අපි එහෙමම කිරිබත් කෑවා. ඊට පස්සේ කොකිස් ඒ අදපු ඒවා ඉතින් කෑවා ගෙදර හිටිය කට්ටිය එකතු වෙලා. එහෙම තමයි ඉතින් උනේ. හරි ඉතින් ඔය තමයි අපේ ගෙදර ඉන්න කුරුළු ජෝඩුව. ඒ දෙන්නටත් ඉතින් ලොකුවට එහෙම අර සත්තුන්ටවා දැනෙනවනේ මොනවා හරි වෙලා කියලා. ඒ දෙන්නත් ඉතින් අර අපි ආව දවසේම ඉඳන් ගෙදරමයි ඒ දෙන්න ඉන්නේ. අර අපි එයාලව දාලා ගියා කියලා හිතලද දන්නෙත් නෑ. අපි කියන්නේ දවල් වරුවට එයාලා එහෙම ඇවිදින්න යනවනේ. හැම වෙලේම ඉන්නවා. ඒ වුණාටත් අපි ආ දවසේ ඉඳන් එයාලා අපිත් එක්කම ඉන්නවා. කොහෙවත් යන්නේ නැතුව දවල් වරුවට. හරි ඉතින් ඊට පස්සේ මම ඔන්න ඔය විකාරෙත් කරා. හරි ඉතින් මම මේ වෙලාවෙදිත් මතක් කරනවා 2026 අවුරුද්ද ඔයාලට සුබම සුබ අවුරුද්දක් වෙන්න ඕනේ. හරි ඉතින් මම ඔන්න ඔතනදි පෙන්නන්නේ කොකිස්. ඔන්න ඔය කොකිස් සම්මනලයා. ඊට පස්සේ එක නෙළුම් වල. ඔය තියෙන්නේ අම්මා හදපු කිරිබත්. ඊට පස්සේ අපි ඔය රන්ටැබේ අර මේ ලැමසූරිය අර පාර වෙන් වෙලා නාය ගියපු එක අපි එහෙ ගියා බලන්න. මේ තියෙන වික්ටෝරියා ජලාශය. තාමත් එහෙ කියන්නම් හිතා ගන්න බෑ. ඒ පාරවල් තාම අරින්නවත් බෑ. ඒ තරම් ගොඩක් නාය ගිහින් තියෙන්නේ. බොරම බොර පාටයි වික්ටෝරියා ජලාශයේ වතුර. තවටත් ඉතින් වතුර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පාර පුදුම විදියට නාය ගිහිල්ලා ඒ පාර හදන්න නම් තව මාස 2-3ක්වත් යයි. තවටත් වාහනේ යන්න බෑ. ඒ කියන්නේ බස් යන්න බෑ. අපි වීල් එකේ ගියපු හින්දා අපිත් අර ඔයක් කියන්නේ කඳුරක් තිබ්බ එක ඒක ඔයක් වෙලා නාය ඇවිල්ලා අපිත් ඒ ඔයෙන් දාලා තමා ආවේ. අපි ලැමසූරිය පැත්තෙන් ගිහිල්ලා ඔයාලා දන්නවද දන්නේ නැහැ. ඉතින් මම මේ කිව්වට අකුරුතලේ පැත්තෙන් තමා ආවේ. අන්න ඔය තියෙන අපේ වීල් එක. කොහොම හරි ඒ පැත්ත නම් ගොඩක් විනාශ වෙලා ආයේ ඉතින් අර කඳු මුදුන් වල තිබ්බ ලස්සන අය ගොඩ කාලෙකට බලා ගන්න වෙන්නේ අපිට. හරිම දුකයි ඉතින් අර ඒක වෙනම එකක්. අර මේ අපි දැන් ගෙදර ඉද්දි උනත් දැන් උඩ කන්ද නාය ගිහින් තියෙනවනේ. ඒ කියන්නේ මේ හරි අවුල්. ඉතින් පස් කඳු දකිද්දි අර තිබ්බ කොළ පාට පරිසරයේ නැතුව රතු පාට පරිසරයක් දකිද්දි හරි අවුල්. ගොල් කැටියක් ගොඩක් ඇවිල්ලා ගල් මුළු පාරම වැහිලා. ඒක අමුතුම එකක්. මම අර දාපු වීඩියෝ එකේ වුණත් මේ අර අපේ ගෙදරට උඩ දැම්මේ මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ වුණත් මම මේ වීඩියෝ එක ගත්තෙත් ඒ කියන්නේ අපිට නොවැම්බර් 24 ඉඳන් කරන්ට් එක තිබ්බේ නෑ. ඒ වෙනකොටත් අපේ ওই දිට්ටා සුලිකුණට වෙනකොට සිග්නල් නැතුව අපේ ෆෝන් උනත් ඕෆ් වෙලා තිබ්බේ. ඒකනේ අපිට කාටවත් ඉස්තරයක්වත් දී ගන්න බැරි වුණේ. අපිට මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලාවත්. ඒක නම් මාරම එකක්. මම මගේ ජීවිතේ කවදාවත් මේ වගේ අත්දැකීමක් විඳලා නෑ. අපේ ගෙදරටත් වතුර ගෑවා කියන්නේ මට දැන් අවුරුදු 23ක්. ඒ අවුරුදු 23ටම වතුර මේ දක්වත් අපේ ගෙදරට ඇවිල්ලා නෑ. ඉතින් ඒක නම් හිතා ගන්න බෑ. සුලිකුණාටුව හින්දා තමා මේක වෙන්න ඇත්තේ. උනේ කොහමද ඒ වුණාටත් අනේ මන්ද ඒක නම් මට හිතා ගන්න බෑ. හරිම හිතට අමාරුයි පස් ගොඩවල් දකිද්දී. අර කොළපාඩ පරිසරයේ ඉඳලා ලස්සන කියන්නේ හරිම ලස්සනයිනේ කඳු මුදුනක් කියන්නේ. ඒ කන්දේ ඉඳන් මේ කන්ද පේනවා. අපේ ගෙවල් ගාවේ ඉඳන් එහා පැත්තේ කන්ද දකිද්දී
දැන් තියෙන්නේ පස් කඳු උගොඩ ගැහිලා. හරි ඉතින් ඒක කියන්න ගියොත් එහෙම මං කියවන එක විතරයි මේ වීඩියෝ එකේ. හරි ඉතින් ඊට පස්සේ අපි අධිකාරිගමට ඇවිල්ලා එතනින්ම කෑවා අධිකාරිගම ටවුන් එකේ කඩේකින්. මොකද බඩගිනි වෙලා හිටියේ. අපි උදේට කිරිබතුත් කාලා ගිය හින්දා ගොඩක් බඩගිනි. හරි ඉතින් ඊට පස්සේ කාලා අපි එන්න තමා පිටත් උනේ. ඒ කෑම එක නම් හොඳට තිබ්බයි. ඉතින් අවුලක් නැතුව ඒ වෙලාවේ හැටියට මොකද ගොඩක් බඩගින්නෙන්නේ හිටියේ. ඊට පස්සේ ඉතින් කාලා අපි ආයෙම ගෙදර එන්න පිටත් වුණා. ඒ නතරමකදී ඒ කියන්නේ අපේ ගෙවල් වලට ලං වෙනකොට විතර ආයෙ හොගලා වහිනවා. ඊට පස්සේ චුට්ටක් පායලා දැන් නම් තියෙන්නේ එන මීදුම. පාරවත් පේන්න තියෙන මීදුමක් මේ දවස් වලට නම් කොහොමවත් වහිනවනේ. මේක ඉතින් අපිට හුරුයි. ඒ වුණාට අර සුලි ගුණාට ආවට පස්සේ වැස්සක් කියන පින්නටත් නිකන් අමුතු බයක් හිතට දැනෙනවා. ඒක වෙනම එකක් අනේ වන්ද හිතා ගන්න බෑ. හරි ඉතින් එන ගමන් මට චොක්ලට් එකකුත් අම්මා අරන් දුන්නා. අපි දෙන්න ගෙදර ඇවිල්ලා ඒකත් කෑවා. ඒකත් රසම රසයි ඉතින්. ඒකත් කාලා කොහොමහරි අපි ගෙදර එනකොටත් වෙලාව 5යි ගානක් මට හරියටම මතක නෑ. කොහොමහරි අප්පච්චිගේ යාළුවෙක්ගේ ගෙදරත් ගිහිල්ලා ආවේ. ඒ හින්දා තමා ටිකක් පරක්කුත් උනේ. හරි ඉතින් ඕකත් කාලා රෑ වෙලා අපේ ගෙදර අර ගිය අවුරුද්දක තිබ්බ නිලාකුරු අපි කෙනෙක් පත්තු කරලා නෑ. හරිද? ඊට පස්සේ කොහොමහරි ඒක දැකලා අරස් කරද්දි මම කාමරේ හම්බ වුණේ. ඊට පස්සේ කොහොමහරි රෑ පත්තු කරමු කියලා තියාගෙන මම රෑත් පත්තු කරා. හරි ඉතින් මම මේකෙන් මගේ වීඩියෝ එක මෙතන මේ වෙලාවේ 7යි විතර ඇති. මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම 2026 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා.